සිටයි මැදියාගේ ආඥාව වැඩසටහන් පෙළෙහි 20 වැනි කථාංගයේ සමගයි දැන් අපි එකමුතු වෙලා ඉන්නේ. අද අපගේ විශේෂ අවධානය තමා පිළිබඳව නැත්නම් the self තමා පිළිබඳවයි. එක්තරා අරාබි විනිශ්චයකාරයෙකුගේ ප්‍රඥාවන්ත බව පිළිබඳව තමයි පළවෙනි කතාවෙන් කියවෙන්නේ. එක වෙළඳසැලක අයිතිකරුවෙක් වරක් මෙම ප්‍රඥාවන්ත විනිශ්චයකාරවරයාට ගිහින් පැමිණිලි කළා, ස්වාමිනී මගේ වෙළඳසැලේ බඩු බහන්න නැති වෙනවා. නමුත් මට දැන් කීප වතාවක් මේ දේ සිදු වුණා. මට මේ හොරාව අල්ලගන්න විදියක් නැහැ කියලා. ඉතින් මේ විනිශ්චයකාරවරයා අමුතු නියෝගයක් නිකුත් කරනවා. ඔහු නියෝග කරනවා මෙම වෙළඳසැලේ දොරවල් සරණේරු වලින් ගලවලා අරගෙන යන්න කියලා පොදු වෙළඳ සංකීර්ණයට නගරයේ තිබෙන අරන් ගිහලා ප්‍රසිද්ධියේ මෙම දොරපියන් වලට දැඩි ලෙස පහර දෙන්නට, කස පහර එල්ල කරන්නට. මේ අමුතු ක්‍රියාව දකින මිනිස්සු එකතු වෙලා මොකද්ද මේ සිද්ධ වෙන්නේ කියලා බලන්න. ඉතින් මේ දොරපියන් වලට කස පහර එල්ල කරාට පස්සේ මෙන්න විනිශ්චයකාරවරයා ඇවිල්ලා මෙහෙම නැමිලා මේ දොරපියන් වලට කන් තියලා අහනවා, දැන්වත් මට කියපන් කවුද මේ හොරා? ඉතින් මිනිස්සු අහනවා, ඇයි මේ දොරපියන් වලට තඩි බාන්නේ? දොරපියන් මොනා කරන්නද? එතකොට විනිශ්චයකාරවරයා කියනවා මේ දොරපියන් වලට බැරි වුණා තමන්ගේ ඩියුටි එක හරියට, තමන්ගේ රාජකාරිය හරියට කරන්න. මොකද දොරපියන් තියන්නේ හොරු වෙනක නවත්තන්න. ඉතින් හොරුන් නවත්තන්න බැරි වුණා නම් මේ දොරපියන් තමයි වර්ධිකාරයා. ඒ නිසා මේ පාර දීලා අපි මෙයාගෙන් අහන්නේ කවුද වර්ධිකාරයා කියලා අපිට කියලා දෙන්න කියන්නයි කියලා. ඉතින් පාර දුන්නාට පස්සේ විනිශ්චයකාරවරයා හොඳට කන තියලා අහලා මෙන්න මෙහෙම කියනවා. ඔය කියන්නේ මේ දොරපියන කියනවා මේ කඩේ බඩු හොරකම් කරුවේ වෙන කවුරුත් නෙමෙයි, මේ හොරු කණ්ඩායමක්ම මෙහෙව්වේ. තමන්ගේ තලප්පාවට උඩින් මකුළු දැල් බැඳිලා තියෙන මිනිස්සෙක්. තමන්ගේ හිස් වැස්සුමේ තලප්පාවේ මකුළු දැල් බැඳිච්ච මිනිස්සෙක් තමයි මේ හොර කණ්ඩායම මෙහෙව්වේ කියලා හොඳට මේ විනිශ්චයකාරයා කණ්ඩායම පත් කරලා තියෙනවා. මේ මෙහෙම කියද්දි මිනිස්සු දිහා බලාගෙන ඉන්න. මේ අතර එක මිනිස්සෙක් හිමින් සීරුවේ නිකන් මෙහෙම තමන්ගේ තලප්පාව අත ගාලා බලනවා. පුහුල් හොරා කරින් දැනේ කිව්වා වගේ කතාවක් තමයි. එතකොට මේ අය මේ මිනිස්සු අල්ලගත්තාම ඇත්තටම බලද්දි මේ ඔළුව අත ගාලා බලපු මිනිස්සයා තමයි මේ වැරද්ද කරලා තිබුණේ. ඔහුගේ ගෙදර තිබිලා ඔක්කොම බඩු ටික හම්බ වෙනවා. ඉතින් මේ විනිශ්චයකාරවරයාගේ ප්‍රඥාව පිළිබඳවයි ඒතර අවසාන වශයෙන් එතනදී කියන වදනක්, යමෙකුගේ මමත්වය අනාවරණය කිරීමට ඒ ඉච්ඡා බසක් හෝ විවේචනයක් වුවත් ප්‍රමාණවත් කියලා. යමෙකුගේ මමත්වය අනාවරණය කිරීමට එක් ඉච්ඡා බසක් හෝ විවේචනයක් වුවත් ප්‍රමාණවත්ය කියලා. අපේ දෙවෙනි කතාව, මේ කතාව ටිකක් දීර්ඝ කතාවක්. එක්තරා කාන්තාවක් මරණයට පත් වෙලා එයාගේ අවසාන විනිශ්චය සඳහා ඇයව එක්තරා ස්ථානයකට කැඳවනු ලබනවා. ඇය පිළිබඳ වාර්තාවන් සලකා බැලීමේදී ඇය කරපු කිසිම යහපත් ක්‍රියාවක් හම්බ වෙන්නේ නැහැ. එකම එකක් ඇරෙන්නට. එකම එක යහපත් ක්‍රියාවක් කරලා තියෙනවා. ඒ තමයි ඇයගේ ජීවිත කාලය තුළ ඇය එකවරක් එක හිඟන්නෙකුට එක කැරට් අලයක් දීලා තියෙනවා. එකවරක් එක හිඟන්නෙකුට එක කැරට් අලයක් දීලා තියෙනවා. ඉතින් මේ විනිශ්චය අතරතුරදී මේ යහපත් ක්‍රියාව සලකා බලනවා. ඉතින් මොකද වෙන්නේ? එකපාරම පුදුම සිදුවීමක් වෙනවා. ලොකු කැරට් අලයක් ඇවිල්ලා මේ කාන්තාව අර අපි දැකලා තියෙනවා
හැරි පොටර් වගේ චිත්‍රපටිවලදී අපි දකිනවා මායාකාරියන් නැග යන ඉන්ද්‍රජාලික කොස්ස වගේ ඒ වගේ ඇවිල්ලා මේ කැරට් අලය මත නැගී මේ කාන්තාව ස්වර්ගය දෙසට ඔසවා ගනු ලබනවා. ඒ අතරම ඇගේ ඇඳුමේ එල්ලෙනවා ඇගෙන් කැරට් අලය ලැබපු අර හිඟන්න. ඒ හිඟන්නගේ ඇඟේ තව මිනිස්සෙක් එල්ලෙනවා. මේ විදිහට විශාල පිරිසක් මේ කාන්තාවගේ එකම එක යහපත් ක්‍රියාව මුල් කරගෙන ස්වර්ගයට යන්නට සුදුසුකම් ලබනවා. ඒ කියන්නේ එක යහපත් ක්‍රියාවක් දිගින් දිගටම මෙය ඵල දෙන බව මෙතන අපිට මතක් කරගන්න. ඉතින් කෙසේ හෝ මේ කාන්තාවට කිසිම දෙයක් දැනෙන්නේ නැහැ. අඩුම ගානේ අය ස්වර්ගයට සමීප වෙනකන්වත් අය දන්නේ නැහැ තමන්ගේ ඇඳුමේ තව කෙනෙක් එල්ලිලා ඉන්නවා කියලා. ඉතින් ස්වර්ගයට කිට්ටු වෙනකොට එකපාරම පොඩ්ඩක් මෙහෙම හැරිලා බලද්දි පහළ බලද්දි පොළොව දෙස එය දකිනවා මෙන්න මහා සෙනගක් කෝච්චියක් වගේ එකිනෙකාගේ ඇඟේ එල්ලිලත් අන්තිමට තමන්ගේ ඇඟේ තමයි එල්ලිලා තියෙන්නේ. මේ කට්ටියම ස්වර්ගයට යන්න තමන්ගේ පිනෙන් ඇයට හොඳටම තරහ යනවා. ඒ කෑ ගහනවා මේ කැරට් අලය මගේ. මේ කැරට් අලය මගේ. ඒ නිසා වෙන කාටවත් ස්වර්ගයට යන්න බෑ. මගේ පිනෙන් කාටවත් යන්න බෑ. ඒක මගේ පින, ඒක මගේ කැරට් අලය කියලා. ඇය ටිකක් දඟලනවා පහළ බලලා කෑ ගහලා කොහොම හරි මොකද වෙන්නේ? ඇයටත් මේ කැරට් අලයෙන් ඉන්නට බැරි තත්ත්වයක් එන මොකද ඇය කෑ ගහලා දඟලද්දී ඇයව මේ කැරට් අලෙන් ලිස්සලා වැටෙනවා. ඉතින් මොකද වෙන්නේ? මේ කාන්තාවත් ඇය සමග ස්වර්ගයට එන්න ආපු මේ හැමෝම ඇදගෙන වැටෙනවා. ඒකට මොකද්ද අපිට හැඟෙන්නේ? ඒ හොඳ එකම යහපත් ක්‍රියාවම අනිත් පැත්තටම එක අයහපත් ක්‍රියාවක් ඇති හැමෝටම ස්වර්ගයේ අහිමි කරන්නට. ඉතින් මේ කතාවේ අවසාන වශයෙන් මෙන්න මෙහෙම වදනක්. මේ පොළොව මත එකම එක අයහපත් කාරණයක් තිබේ. මේ පොළොව මත එකම එක අයහපත් කාරණයක් තිබේ. එනම් එය අයිති මටයි යන හැඟීමයි. මේ පොළොව මත තිබෙන එකම එක අයහපත් කාරණය තමයි මේ මට මගේ කියන මේ මමත්වය තමයි අයහපත්ම කාරණය කියලා මෙම මැඩියාගේ ආඥාව පොතේ සඳහන් කරනවා. ජෙසුපීටයි මම ජාමික මනෝහර සුගන්සයිරු ඉතාලියේ රෝම අගනුවර සිට